නම ලියා ගන්න. නාන් සෙන්ඩ සුට්ටුලා කියලා තියෙන්නේ. නාන් සෙන්ඩ සුට්ටුලා. නාන් සෙන්ඩ සුට්ටුලා. ඒ කියන්නේ මම ගිය චාරිකාව. මම ගිය චාරිකාව. එතකොට පළවෙනි වාර එක්සෑම් එකට ඔයාලට පාඩම් තියෙනවා 15ක් නේ. පළවෙනි වාර නෙමෙයි. මුළු පොතේම සිලබස් එකේ 15ක් තියෙනවා. පළවෙනි වාරෙට පාඩම් තියෙන්නේ 5යි. එතකොට පළවෙනි වාරේ එන්න පුළුවන් රචනාවක් තමයි මාගිය චාරිකාව. නාන් සෙන්ඩ සුට්ටුලා. මාගිය චාරිකාව. ඕක මෙහෙම. දැන් ඔයා පාඩම් කරන්නේ ඔයා ගිහපු චාරිකාවක් කියමු. ඒක ඔයාට සමහර විට අපිට පේපරේ රචනාව විදියට මාගිය අධ්‍යාපන චාරිකාව හරිද නැත්නම් මෑතකදී ගිහපු චාරිකාව ඒ විදියට එන්න පුළුවන්. කොහොම හරි මෙන්න මෙතන සෙන්ඩ සුට්ටුලා කියන වචනේ තිබ්බනම් ඉස්සරහා තියෙන වචන මොනවා වුණත් Taman චාරිකාවට පාඩම් කරපු එක ලියන්න. දැන් නාන් කියන එක වෙනුවට මේ ඉස්සරහා යෙදලා තියෙන පේපරේ ඉස්සරහා යෙදලා තියෙන වචන ටික ලියන්න තියෙනවා. හරිද? ඒක ගැටලුවක් කරගන්න එපා. ඒක එන විදිය වෙනස්. සමහර විට නාන් සෙන්ඩ කල්වි සුට්ටුලා. හරිද? ඒ වගේ එන්න පුළුවන්. Taman පාඩම් කරපු මේ සෙන්ඩ සුට්ටුලා කියන්නේ ගිහිපු චාරිකාවනේ. අහන විදිය මොකක් වුණත් ඒ රචනාවම ලියන්නේ ඔය පාඩම් කරපු ටිකම ලියන්න. අර ඉස්සරහට සෙන්ඩ සුට්ටුලා එකෙන් එහා පැත්තේ තියෙන වචන වලට ඒ පේපරේ තියෙන මාතෘකාවේ තියෙන වචන ටිකම ඇඩ් කරලා ලියන්න විතරයි තියෙන්නේ. හරිද? දැන් ඔය භාෂාව ඉගෙන ගැනීමේ අවශ්‍යතාවය නැත්නම් භාෂාව ඉගෙන ගැනීමේ වැදගත්කම. ඒක එන්න පුළුවන් දෙමළ භාෂාව ඉගෙන ගැනීමේ වැදගත්කම. හරිද? අපි භාෂාව ඉගෙන ගන්නේ ඇයි? ඒ විදිහට එන්න පුළුවන් අර අපි පාඩම් කරපු එකම ලියන්න. ඒතකොට එක රචනාවකට මාතෘකා කීපයක් එන්න පුළුවන්. දැන් අපේ සෙයට් පාඩු උනත් එකම උත්තරේ එන වේවා ප්‍රශ්න විදියට වෙනස් කරලා තියෙනවා. සමහර ඒවා ඉස්තැන් පුරවන්න තියෙනවා. නේ සමහර ඒවා යා කරන්න, සමහර ඒවා වාක්‍ය ලියන්න. එකම චූටි පාඩමේ එන විදි වෙනස්. හරිද? ඒ විදියට එන්න පුළුවන්. දැන් ඔයාලගේ 4 වෙනි පාඩම නාන් සෙන්ඩ සුට්ටුලා. නාන් සෙන්ඩ සුට්ටුලා කියන්නේ මාගිය චාරිකාව. මාගිය චාරිකාව. මාගියපු චාරිකාවකේ ඔන්න මං කියවනවා ඒක ඔයාලා අවශ්‍ය ටික කියන්නේ මොකක් හරි වචනයක තේරුම දන්නේ නැත්නම් පොඩ්ඩක් සටහන් කරගන්න. මේක ඔයාලා මෙහෙම. ඔයාලට මේක අනිවාර්යෙන් රචනා මාතෘකාවක් විදියට එන එක එනවා. හරිද? පළවෙනි වාරේ, දෙවෙනි වාරේ, තුන්වෙනි වාරේ සමහරට පළවෙනි වාරේ 9 වසරේනොත් 9 වසරේනොත් දෙනවා පළවෙනි වාර නම් එක්සෑම් එකට. හරිද? 9 වසරේ ඉගෙන ගත්ත සිත්තිරේ පුතාණ්ඩු ඒ වගේ යාල් සන්දේ ඒ වෙනවා 10 වසරේ පළවෙනි වාරේ එක්සෑම් එකට සමහර වෙලාවට. දෙවෙනි තුන්වෙනි වාරේ අනිවාර්යයෙන්ම ඔයාගේ විචාරිකාවක් එනවා. හරිද? ඒක අනිවාර්යයි. මේකේ මං කියද්දී ලියාගත්තට ප්‍රශ්නයක් නෑ පැන්සලෙන් පෙළපොතු. හරිද? 30 වෙනි පිටුව කියන්නේ 30 වෙනි පිටුව 4 වෙනි පාඩම. කියනවා නාන් සෙන්ඩ සුට්ටුලා මාගිය චාරිකාව. அன்று வெள்ளிக்கிழமை காலை 6 மணி நான் அப்பாவோடு பாடசாலைக்கு சென்றேன். எனது நண்பர்களும் பெற்றோர்களுடன் வந்திருந்தனர். எல்லோருடைய முகங்களிலும் மகிழ்ச்சி. අන්රු වෙල්ලික්කිලමේ කියන්නේ අන්රු කියන්නේ එදා කියන එක. හරිද? එදා වෙල්ලික්කිලමේ කියන්නේ සතිය දවසක්, වෙල්ලික්කිලමේ කියන්නේ සිකුරාදා දවසක්. එදා සිකුරාදා දවසක් කාලේ 6 මණි. කාලය කියන්නේ උදේ 6යි. මණි කියන්නේ අනිවාර්යයෙන්ම මූණ්ඩු සුලි නාන දාන්න ඕනේ. ඒ කියන්නේ සුලි 3 නයන්න. අර ගැට 3ක් තියෙන රවුම් 3. සුලි 3 නයන්න, සුලි 2 නයන්න දැම්මොත් තේරුම වෙනස් වෙනවා. දැන් උදාහරණයක් සුලි 2 නයන්න දැම්මොත් සමහර විට සීනුව කියන මණි සීනුව කියනවනේ. සීනුව කියන අර්ථෙත් එන්න පුළුවන්. ඒක නිසා උදේ 6යි නාන්
පාඨශාලයේ සෙන්ඩෙන් මම තාත්තත් එක්ක පාසලට ගියා. මම තාත්තත් එක්ක පාසලට ගියා. ගියේ මී ඒ වගේ එන්නේ මම මේ පතන විදිහටම මම කියන්නේ මම තාත්තත් එක්ක පාසලට ගියෙමි. එනදු නண்பர்களும் பெற்றோர்களுடன் වන්දිරුන්දන මගේ යාළුවොත් දෙමව්පියොත් ඇවිත් හිටියලු. මගේ යාළුවොත් දෙමව්පියොත් ඇවිත් හිටියලු. නண்பர்களும் කියන්නේ යාළුවොත් කියන එක, පෙට්‍රෝල්හලේ කියන්නේ දෙමව්පියෝ. පෙට්‍රෝල්හලුடன் කියන්නේ දෙමව්පියොත් කියන එක. ඇවිත් සිටියා. எல்லோருடைய முகங்களிலும் மகிழ்ச்சி. හැමෝම මුගංගලිලුම් කියන්නේ ළමයි මුහුණ බලා. අපි මුහන් කියන්නේ මුහුණනේ. හැමෝම මුහුණ බලා මහිර්චි කියන්නේ සතුටු වුණා. හැමෝම මුහුණවල් බලා සතුටු වුණාලු. චාරිකාවක් එහෙම යද්දි හැමෝගෙම සාමාන්‍ය නේ ඉස්කෝලේ වගේ යන්න ආසයිනේ කට්ටිය. එතකොට පොඩි ළමයි නෙමෙයි හැමෝම යන්න ආසයි. ඉතින් හැමෝම සතුටින් ඉන්නවා. හරිද? பஸ் வண்டி பாடசாலைக்கு அருகில் நின்றது. நாம் அனைவரும் மகிழ்ச்சியுடன் பஸ் வண்டியில் ஏறினோம். பஸ் வண்டி கண்டிருந்து யாழ்ப்பாணத்தை நோக்கி காலை 7 மணிக்கு புறப்பட்டது. பஸ் வண்டி பாடசாலைக்கு அருகில் நின்றது. බස් එක නැත්නම් බස් රථය පාසල අරුහිල් කියන්නේ ළමයි අසල. බස් රථය පාසල අසල නැවැත්තුණාලු. නැවැත්තුවලු. නැත්නම් නැවැත්තිය. බස් එක බස් රථය පාසල අසල නැවැත්වී. நாம் அனைவரும் மகிழ்ச்சியுடன் பஸ் வண்டியில் ஏறினோம். நாம் කියන්නේ අපි. නාංගල් කියන්නේත් අපි, නාම් කියන්නේත් අපි. අපි හැමෝම සතුටින් රථයට නැග්ගෙමු. අපි හැමෝම සතුටින් රථයට නැග්ගෙමු. බස් රථයට නැග්ගෙමුලු. බස් රථයේ නැග්ගෙමු කිව්වත් හරියට ගැටලුවක් නැහැ. பஸ் வண்டி கண்டிருந்து யாழ்ப்பாணத்தை நோக்கி காலை 7 மணிக்கு புறப்பட்டது. பஸ் வண்டி කියන්නේ බස් රථය. බස් රථය කණ්ඩිරුන්දු. කණ්ඩි කියන්නේ කොහෙද? කැන්ඩි කියන්නේ අපේ නුවර. නුවර ඉඳලා නැත්නම් නුවර සිට යාල්පාණත්තේ නෝකි. නෝකි කියන්නේ ළමයි බලා. උතන වරේ කිව්වොත් දක්වා කියන එක. යාපනය දක්වා. යාපනය බලා උදේ 7ට පිටත් වුණා. උදේ 7ට පිටත් වුණා. බස් රථය නුවර සිට යාපනය බලා උදේ 7ට පිටත් වුණා. කාලය කියන්නේ උදේ නෑ. අධි කාලය කියන්නේ උදේ පාන්දර. කාලය කියන්නේ උදේ. පහල් කියන්නේ දහවල. මාලය කියන්නේ හවස. ඉරව් කියන්නේ රාත්‍රිය රැ. එතන කාලේ උදේ 7ට පිටත් වුණා. බස් රථය නුවර ඉඳලා යාපනය බලා උදේ 7ට පිටත් වුණා. උදේ 4ට තමයි ට්‍රිප් එක ගිහලා තියෙන්නේ. நாங்கள் செல்லும் வழியில் நீர்வீழ்ச்சிகள், மலைத்தொடர்கள், வயல்வெளிகள் என்பவற்றை கடந்து சென்றோம். காலை உணவை உண்டோம். பின் பயணம் தொடர்ந்து. நாங்கள் செல்லும் வழியில் நீர்வீழ்ச்சியில், மலைத்தொடர்கள். நாங்கள் කියන්නේ පුතේ අපි. නාම් කියන්නේත් අපි, නාංගල් කියන්නේත් අපි. අපි සෙල්ලුංගල් කියන්නේ යන්න. පොංගල් කියන්නේත් යන්න, සෙල්ලුංගල් කියන්නේත් යන්න. සොල්ලුංගල් කියන්නේ කියන්න, සෙල්ලුංගල් කියන්නේ යන්න. සොල්ලුංගල් සෙල්ලුංගල් පටලව ගන්න එපා. අපි යන පාරේ நீர்வீழ்ச்சிகள் කියන්නේ දියඇලි. දියඇලි. අපි යන පාරේ දියඇලි, මலைத்தொடர்கள் කඳු වැටි. කඳු වැටි. අපි යන පාරේ දියඇලි, කඳු වැටි, වයල්වெளிகள். වයල් කියන්නේ කුඹුරට. වයල්වெளிகள் කියන්නේ කුඹුරු යායවල්. අපි යන පාරේ දියඇලි, කඳු වැටි, කුඹුරු යායවල් යනාදිය පස් අපි යන පාරේ දියඇලි, කඳු වැටි, කුඹුරු යායවල් යන ආදිය පසු කරගෙන ගියෙමු. පසු කරගෙන ගියෙමු. කාලේ උණවෙයි උණ්ඩෝ. කාලය කියන්නේ උදේ ආහාරය ගත්තා.
උදේ ආහාරය ගත්තෙමු. උදේ ආහාරය ගත්තෙමු. පින් පයනම් තොඩන්ඩු. පසුව ගමන ආරම්භ කළා. තොඩක්කම් කියන්නේ ආරම්භයනේ. ආරම්භම් තොඩක්කම් එකයි. පසුව ගමන ආරම්භ කළා. மாலை நேரம் வெட்ட வெளியில் பனை மரங்கள் பல வரிசையாக காணப்பட்டன. ஜாழ்ப்பாண நகரை தெருங்கு விட்டோம் என அதிபர் கூறினார். எமது மகிழ்ச்சி இருமடங்காகியது. மாலை நேரம் வெட்ட வெளியில் பனை மரங்கள் பல වරිසෙයිயாக காணப்பட்டன. මාලය කියන්නේ දැන් කාලය කියන්නේ උදේ. මාලය කියන්නේ හවස. හවස් වෙලාවේ වෙට්ට වෙලියල් කියන ළමයි තැනිතලා. තැනිතලා ප්‍රදේශ හවස් වෙලාවේ තැනිතලා ප්‍රදේශ පනේ මරංගල්. පනේ මරංගල් කියන්නේ අපි තල් ගස් වලට. පනේ කියන්නේ තල් කියන එක. තල් ගස් බොහෝ පේලියක් දක්නට ලැබුණා. හරිද? හවස් වෙලාවේ තැනිතලාවල තල් ගස් බොහෝ පේලියක් දක්නට ලැබුණා. සමහර යාපනයේ තියෙන තල් නෙනේ තල් වලින් හදන කෑම. අර 9 වසරේ තිබ්බනේ යාල් සන්දේ කියලා පාඩම. නේ? 4 වෙනි පාඩමද මන්ද? ඔව් 4 වෙනි පාඩමද කොට මතක විදිහට නේ. 3 හෝ 4. ජාල් සන්දේ කියන එකේ ඔයාලා යාපනයේ පොලක් ඉගෙන ගත්තේ. ඒකට යාපනයේ තිබ්බ සමහරනේ පොලේ තිබ්බ බාඩු. එතන තල් වලින්ම තිබ්බ ගොඩක් ඒවනේ. තල් රස කැවිලි, තල් ලාටු, තල් අල, තල් වලින් තිබ්බන කෑම ටිකක් තමයි ඒකේ තිබ්බේ. ඒතර තල් වලට ප්‍රසිද්ධ. ජාල්පාන නගරේ